සමහර නළුවෝ ඉන්නවා නිතරම දකින්නෙන්නේ නැහැ. හැබැයි ඕන්න නොදැක්කත් අතිශයින්ම ජනප්‍රියයි. පුංචි තිරයට මේ ආකාරයට පායපු ආකර්ශනීය තරුව තමයි ගෙවින් අභිෂේක් කියන්නේ. බොහෝ යුවතියන්ගේ නෙත් සිත් වශී කරගන්නා නෙත් යුවලක් හිමි ගෙවින් මේ දවස්වල නැවතත් පුංචි තිරේදී අපිට මුණ ගැහෙනවා. ඒ ආලය කියන ටෙලිනාට්‍ය තුලින්. කාලෙකට පස්සේ ආලය කරන්න ආපු ගෙවින් අපිත් එක්ක කතා කරන්න ආවා. ඉතින් මේ දවස්වල සිරසනානිකාවේ විකාශය වන ආලය ටෙලිනාට්‍යයේ රූගත කිරීම එක තමයි මම ඉන්නේ. ඒ වගේම හිරු නාලිකාවේ විකාශය වන චංචල රේඛා ටෙලිනාට්‍ය සමගිනුත් සම්බන්ධ වෙලා ඉන්නවා. හරිම ආසාවෙන් සහ ආදරයෙන් තමා මේ චරිත දෙක බාරගත්තේ. ප්‍රේක්ෂකයන්ගෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම චින්තක කුලතුංගගේ වැඩිමල් පුතා. ඉතින් තාත්තත් එක්ක එකම නිර්මාණයකට දායක වෙන්න ලැබීම පුතෙක්ට වාසනාවක්. කොහොම වුණත් අද මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපිට ආරංචි හැටියට තාත්තයි පුතයි නම් බොහොම සහයෝගයෙන් සෙට් එකේ වැඩ කරනවලු. ඉතින් ආලය ටෙලිනාට්‍යයේ මට තාත්තා සමග රඟපෑමේ අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඔහුගේ පුතාගේ චරිතය වගේම තාත්තගේ තරුණ කාලේ චරිතය කියන අවස්ථා දෙක සඳහාම රංගන දායකත්වයේ ලබා දීමේ අවස්ථාව මට ලැබුණා. ඒක මට අලුත් අභියෝගයක් වුණා. ඒ වගේම තමයි මීට පෙරත් ලක්මිනී අමරදේවගේ ඉස්කෝලේ කාලේ නාට්‍යයේ මගේ තාත්තත් සමග මම රඟපාලා තියෙනවා. තවත් නාට්‍යයකත් තාත්තත් සමග රඟපෑමේ අවස්ථාව හිමි වුණා. තාත්තා කියලා විශේෂයක් නෑ. ඉතින් තිරේ ඉස්සරහට ගියාම ඔහු තවත් එක නළුවෙකු විදිහට තමයි මට පේන්නේ. කොහොම වුණත් තාත්තා නළුවෙකු වීම පුතාට ඒ වෘත්තිය තෝරා ගැනීමට උත්තේජනයක් වෙනවා කියලා මම හිතනවා. මටත් ඒ කාරණාව පොදුයි. තාත්තා නළුවෙකුටත් වඩා නිෂ්පාදකවරයෙක්. ඒක මට බලපෑමක් කරගන්න තිබුණා. නමුත් තාත්තා හැමදාම කිව්වේ ඔයා මේකට ආසයි නම් මේක හරියට ඉගෙන ගන්න කියලා. මොකද වැඩක් කළාට ශාස්ත්‍රයේ පවතින්න බෑ. Taman දක්ෂතාවයේ පෙන්නුවොත් විතරයි Tamanට වැඩ හම්බෙන්නේ. කලා ශාස්ත්‍රය තුල ඒක පොදු දෙයක්. ඔයා කාගේ කවුරු වුණත් ඔයා ඒ දෙයට දක්ෂ නැත්තම් එක වැඩකින් දෙකකින් එහාට ඔයාට ගමනක් නැහැ. ඒ නිසා තාත්තා වැඩි බලපෑම් කළේ නැහැ. මගේ ආසාවට තමයි පොඩි කාලේ ඉඳලා රංගනය හදාරලා මේ ගමන මම ආවේ. මම රංගපාන්න යන්නේ මුලින්ම 2012 දී. ලොකු කාලයක් තිස්සේ හෙමින් ආව ගමනක් තමයි මේ. තෝරා බේරගෙන මම මේ නිර්මාණවලට දායක වෙනවා. සිනමාව තමයි මගේ ලොකුම ඉලක්කය. ඉතින් ලොකුවට පුංචි තෙරේ හරහා එළියට එන්නේ නැහැ. මම හෙමින් ගමනක් ගියාට ඒක ලේසි ගමනක් නෙමෙයි. මොකද දැන් ලෝකෙ ගොඩක් වේගවත්. ආර්ථිකය අතින් ගත්තත් කොයි විදිහෙන් ගත්තත් ඒක හරි අමාරුයි. ලෝකෙ යන විදිහ තමයි ඒක. හැබැයි ඒක මට ඒ තරම් ගැලපෙන්නේ නැහැ. අනිත් හැමෝම වේගයෙන් ඉස්සරහට යද්දි ඇයි ඔයා මේ හිමින් ගමනක් යන්නේ කියන ප්‍රශ්නය මගෙන් අහනකොට ඒක ගොඩක් වෙලාවට මට ලොකු පීඩනයක්. කාලයක් තිබ්බා ඒක ගොඩක් අමාරුයි. හැබැයි මම ඒක තේරුම් අරගෙන දැන් ජීවත් වෙනවා. මොකද මන් දන්නවා මගේ කැපැසිටිය. ඒක අනුව තමයි මම මගේ ගමන නිර්මාණය කරගන්න ඕනේ. කරන නිර්මාණය ප්‍රේක්ෂකයාගේ මතකයේ හිටින නිර්මාණයක් විය යුතුයි කියලා මම නිතරම විශ්වාස කරනවා. මෙන්න මෙහෙම තමයි ගෙවින් අභිෂේක් අපිත් එක්ක කිව්වේ.